පාටකුරුල්ලෝ කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමතියි. කෙවින්ගේ තාත්තා මේ වෙලාවේ කෙවින්ට කියපු කතාවක් තිබුණා. තවදුරටත් මේ දේවල් හංගගෙන හිටියොත් සිද්ධ වෙන්නේ කවුරුත් හිතුවේ නැති විදියට මේ කට්ටියගේ බිස්නස් ටික නැතිම වෙලා යන එක. දැන්ටත් පාඩු පිට තමයි දුවන්නේ. හැබැයි මේක මේ තත්වෙන් ගොඩ ගන්න පුළුවන්. හැබැයි ඒ වුණාට ගොඩ ගන්න බැරි තත්වයක් උදා වෙන්න පුළුවන් මේ සියලු දේවල් එළියට යන්න අවස්ථාවක් තිබුණ නැත්තම්. ඉතින් අන්න ඒකත් එක්ක අපි තව දෙයක් මේ වෙලාවේ කතා කරන්න අනිවාර්යෙන් අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන. අද අපිට විශේෂම කාරණාවක් මතක් කරන්න ලෑස්තියක් තියාගන්න පුළුවන්. ඒක හරි වටිනවා කියන කතාව ගැන තමයි අද අපි මතක් කරන්න සූදානම් වෙන්නේ. ඔයා දන්නවද? දැන් පොන්සේක මහත්තයා මේ සියලු දේවල් පැහැදිලි කරන්න ඕනි කියන තැනට ඇවිල්ලා ඉන්නේ. එතනින් එහාට කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි නිම්නාවි සහ කෙවින්ව ඈත් නොකරන තලයට මේ වෙලාවේ පැමිණෙන්න ඕනයි කියන තැන ගොඩාක් දුරට ඉන්නව නේද කියන කතාව ගැන අපිට මේ වෙලාවේ කතා කරන්න පුළුවන්. ඇත්තටම තමයි මේක හොඳම අවස්ථාව තමයි මේක. මොකද මේ දේ මෙතනින් එහාට කතා කරන්න උවමනාවක් නැති වුණා නේද කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ ඔයාව දැනුවත් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඔයා දන්නවද? ඔය කෙවින්ගේ ඩඩා මේ ගත්ත තීරණය හරියටම හරි. මොකද මේ දේවල් වැරදිලා හරි නිම්නා වෙලාට ඔය නුරාන් මාර්ගෙන් හරි එළියට આવුතින් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. හැබැයි ඒ වුණාට මේ කට්ටිය ඔක්කොම එකතු වෙලා මේ කරන දේ ඇත්තටම ගොඩාක් වටිනවා කියන කතාව ගැන විතරයි අපිට අද වීඩියෝ එක හරහාත් ඔයාට මතක් කරන්න වැඩි පුරත් එක්ක හැකියාවක් ලැබෙන්නේ කියන කතාව ගැන මම මතක් කරනවා. දැන් පහුගිය කාලෙම තමන්ගේ පුතා විදිහට මංජිතව තමයි අඳුරගෙන ඉඳලා තිබුණේ පන්සලේ හාමුදුරුවෝ ප්‍රසාද් ඇතුළු හැමෝම. මේ කට්ටියට කෙවින්ව අඳුන්නලු දුන්නොත් මොන වගේ දෙයක් සිදු වෙයි කියලාද ඔයාට හිතෙන්නේ? කවුරුත් ඒක ඒ විදියට මතක් කරන්නේ නැති වෙයි කියන ඒ කතාව අද අපි විශේෂයෙන්ම කියන්න ඕනේ. ඔයා දන්නවද? ඇත්තම කියනවා නම් මේ කාරණාව නම් ගොඩාක් හොඳින් සිද්ධ වෙයි කියන කතාව ගැන අපි හැමෝම මේ මොහොතේදී කතා කරගෙන යනවා කියන කාරණාව තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම ප්‍රසාද්වත් හාමුදුරුවන්වත් මේ කවුරුවත් මේ ගැන විශ්වාස කරන්න කැමති වෙන එකක් නෑ. ඒ වගේම තමයි මේ තරම් කරදරයක් වෙලා තියෙන එක සැහැල්ලුවෙන් ඉන්න මේ වගේ ආකාරයකින් හැසිරෙනවද කියලාත් ප්‍රශ්නයක් ගොඩාක් දුරට පැමිණෙන්න ඉඩකඩක් තියෙනවා කියන කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ ඔයාට මතක් කරන්න සූදානමකුත් තියාගෙන ඉන්න කියන ඒ කතාව ගැන තමයි අද අපිට විශේෂයෙන්ම ඔයාට කියන්න පුළුවන්.